හරි එතකොට මේ පාඩමේ දැන් මුලින් තියෙන්නේ මෙන්න මේ මුල තියෙන කොටස් ටික ඇත්තටම අර ෆිසික්ස් වල තියෙන පාර්ට් එකක් තියෙන්නේ අර මේ අපි සාමාන්‍යයෙන් ඔය කතා කරන්නේ මේ සන්නායකතාව සන්නායනතාව මේ අර ඉලෙක්ට්‍රෝඩ ඒ ටික ෆිසික්ස් ඇත්තටම හරි මෙන්න මේ ටික පොඩ්ඩක් කියවලා බලන්න ඒක ඇත්තට අමාරු දේවල් නෙමෙයි අර ෆිසික්ස් වල තියෙන ටිකම මේක කෙමිස්ට්‍රි වල පොඩි ගැළපීමක් කරලා තියෙනවා ඒක තේරුම් නැති වුණොත් මම ඊළඟ දවසේ එක්ස්ප්ලেইন කරන්නම් මේ මම පාඩම පටන් ගන්න මෙන්න මෙතනින් හරි මේකේ අතනම අර මේක මම ඉංග්‍රීසි එකම සිංහලට ආරෝපයක සමහර වචන ඇවිදින්න නැහැ හරි එච්චර වෙනසකට තියෙන්නේ මේකේ දැන් මේ පළවෙනි එක තියෙන්නේ මෙටල් අයන ඉලෙක්ට්‍රෝඩ කියන ලෝහ අයන ඉලෙක්ට්‍රෝඩ හරි මේකේ තව නෝට් එකක් තියෙනවා මම ඒකත් එක්කම යන්න ඒකට එදී හරි දැන් මේකේ අ මෙහෙම හිතන්නකෝ දැන් මෙන්න මේ වගේ අපි ලෝහ කූරක් ගත්තොත් හරි මේක කොපි කරලා ගන්නවා ලේසි එතකොට හරි හරි දැන් මේකේ දැන් අපි ඕකේ තියෙන්නේ ලෝහායන ඉලෙක්ට්‍රෝඩ කියලා අපි ගන්නෙ දැන් අපි ගන්නවා මොකක් හරි මේ ලෝහ කූරක් දැන් මේක හිතන්නකෝ මේ මම ඇදලා තියෙන මැග්නීසියම් කූරක් හරි මැග්නීසියම් කූරක් මේ වගේ මැග්නීසියම් ධන දෙක ද්‍රාවණයක දාන්න දැන් මෙහෙම මැග්නීසියම් කූරක් මැග්නීසියම් ධන දෙක ද්‍රාවණයකට දැම්මට පස්සේ වෙන්න පුළුවන් දේ තමයි දැන් මේක ලෝහේ නම් ලෝහේ හැම වෙලාවෙම කැමති ඔක්සිකරණය වෙන ද්‍රව කලාපයට යන්න. ඒතර මෙයා මැග්නීසියම් ඉන්න එක්කෙනා ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ඒත් එක්කම මැග්නීසියම් ධන දෙක වෙලා මේ ද්‍රාවණ කලාපයට යනවා. ඒතර ඔකේ ද්‍රාවණ කලාපයේ ඉන්න මැග්නීසියම් ධන දෙක ආපහු ඉලෙක්ට්‍රෝන අරගෙන ඉලෙක්ට්‍රෝන දෙකක් අර මැග්නීසියම් වෙනවා. එතකොට ওই දෙක අතර මෙන්න මේ වගේ මේ ඔක්සිකරණයක් වෙනවා. අනිත් පැත්තට ඔක්සිහරණයක් වෙනවා. මේ ප්‍රතික්‍රියා දෙකේ ශීඝ්‍රතා සමාන වෙච්ච ගමන් අර අපි සාම්ප්‍රදායික කතා කරන ගතික හරි එතකොට මේකේ මේ ද්‍රව්‍ය මේකට අපි කියනවා මැග්නීසියම් ධන දෙක අයන ඉලෙක්ට්‍රෝඩ මේක ඉලෙක්ට්‍රෝඩයක් විදිහට සලකනවා ඉලෙක්ට්‍රෝන දෙපැත්තට ගමන් කරනවා හරි මේක මේ එතකොට මේ වගේ ගතික සමතුලිතයක් තියෙන්නත් ඕනේ හරි දැන් මේ තව උදාහරණයක් දීලා තියෙනවා සිංක් ධන දෙක සිංක් කූරක් දැම්මොත් ඒකේ සිංක් ධන දෙක අයින තියෙනවා ඉලෙක්ට්‍රෝන පිට කළා මේ වගේ ඔක්සිකරණයයි ඔක්සිහරණයයි මේකේ මේ අනිත් එක නෝට් එකේ තියෙනවා මේ මේ වගේ ප්‍රතික්‍රියාවක් වෙනවා. ඒතර ඕනෑම ලෝහයකට අදාළව හරි ඒවට එතකොට අපි පොදුවේ කියන්නේ ලෝහ මේක තේරුණාද මේ පාර්ට් එක? ඒතර විද්‍යුත් රසායනයේදී බේසික්ම අපි පටන් ගන්න තැන ඔය ඉලෙක්ට්‍රෝඩේ. ඉලෙක්ට්‍රෝඩේකදී වෙන්නේ ඔක්සිකරණ හරි මේ පාර්ට් ඕකේද? තේරුණාද? ඔව් සර්. හරි මේකේ මේව කරන්නකො නෝට් එක ඇටි පිට මේ ටික මැසේජ් එක පළවෙනි පිටුව කියන්නේ මේක ඇත්තටම ටියුට් එක ගැන කියවෙන්නේ පළවෙනි පිටුවනේ. හරි මේකේතර මේක පොදුවේ ඉලෙක්ට්‍රෝඩයක්. හරි මේක මේ නෝට් එකක් දාලා මැසේජ් එකක් දාන්න. හරි
හරි. එතකොට මේකේ මේ ලෝහයන ඉලෙක්ට්‍රෝඩ වලදී ඊට ලයිනේ තියෙන්නේ. දැන් ඕකේ අපි ඊළඟ පිටුව දැන් මේකේ මේ ළමයි ලියපු නැති එකක් තියෙනවා. මේ අපි හිතනවා එකයි මවුල ඝන ඩෙසිමීටරයට කියලා. සහ සෙල්සියස් 25 වෙනවා නම් මෙන්න මේ කන්ඩිෂන් යටතේ තියෙනවා නම් අපි මේකට පොදුවේ කියනවා මේ සම්මත තත්ත්ව යටතේ ඇති ඉලෙක්ට්‍රෝඩයක් කියලා. හරි මේකත් ඔය පැත්තකින් ලියලා තියාගන්න. හරි. මේ තත්ත්ව දෙක තියෙනවා නම් මෙතන අයන සාන්ද්‍රණය 1 මෝල් ඝන ඩෙසිමීටරයට උෂ්ණත්වය 25යි සෙල්සියස් නම් මේක සම්මත තත්ත්වයට යටතේ ඇති ඉලෙක්ට්‍රෝඩය. අපි අර එන්තල්පියේදී කතා කරන සම්මත තත්ත්වෙම තමයි. හරි. මේක ලියලා මෙසේජ් එකක් දාන්න. හරි. එතකොට මේකේ තව ලියනවා. හරි. ඊට පස්සේ මේකේ යන්න පිටුව මේක දැන් 6 වෙනි පිටුවනේ. මේ 7 තියලා 8 වෙනි පිටුවට යන්න. හරි. 8 තියෙනවා වායු ඉලෙක්ට්‍රෝඩ කියලා. දැන් මේකත් අර අර වගේම තමයි මේකේ වෙනස කරලා තින්නේ මේකේ තියෙන ලොකු විස්තර මොකුත් ලියන්න ඕනේ නැහැ. හරි. ඊටමක මේකෙදි තියෙන්නේ වායුව සහ එහි අයන අතර සමතුලිතතාවය. හරි. දැන් අපි නිකන් එක්සැම්පල් එකක් හැටියට මේ මේකේ තියෙන අරකේ ලෝහයේ තිබ්බා මේකේ එක වෙනකොට කැටායනයක් තියෙනවා මෙතන ලෝහයේ S ධන. මෙතන හයිඩ්‍රජන්. එතන මෙතන සාමාන්‍ය මේ වායුව ඇතුළට එන්න පොඩි ඕනනම් අර දොරක් වගේ තියෙන්න පුළුවන්. මෙතෙන්ට අපි සර්කිට් එක සම්බන්ධ කරන්න වෙනසකට ඒ කියන්නේ සර්කිට් එකට ඕන නිසා ප්ලැටිනම් වයර් එකක් දානවා. හරි. ඒ කියන්නේ ප්‍රතික්‍රියාශීලීතාව අඩු මොකක් හරි එකක් තමයි දාන්නේ. නමුත් අර මෙතනදී අපි මේ ඉලෙක්ට්‍රෝඩ වලට මේ වගේ ප්ලැටිනම් වයර් එකක් දානවා. කියන්නේ කම්බියක් ඇත්තටම ප්ලැටිනම් කම්බියක්. ඒතර හයිඩ්‍රජන් වායුව තියෙනවා. හයිඩ්‍රජන් ධන. ඒතර මේ දෙක අතර වෙන්න පුළුවන් ප්‍රතික්‍රියාව අර වගේම ඔක්සිකරණ ප්‍රතික්‍රියාවක් වෙන්න පුළුවන්. ඔක්සිහරණ වෙන්න පුළුවන්. දැන් හයිඩ්‍රජන් වායුව තිබ්බොත් මේක ඇත්තටම H ධන බවට පත් වෙනවා දෙකක් H ධන ඉලෙක්ට්‍රෝන දෙකයි. ඒතර ඔක්සිකරණයක්. අනිත් පැත්තට දෙකක් S ධන තිබ්බොත් ඉලෙක්ට්‍රෝන අරගෙන මේ පැත්තට හයිඩ්‍රජන් එන ඔක්සිකරණය ඔක්සිහරණය. දැන් මේ හයිඩ්‍රජන්
ඔක්සිකරණය වෙනවා ස්ථන අනිත් පැත්තෙන් උඩට එනවා. ඒතර මේකේ තියෙන පහළට එන්න පුළුවන් අර කලින් වගේම පහළ තියෙන උඩට යන්න පුළුවන්. ඒ දෙකම ඕවරෝල් ප්‍රතික්‍රියාවක් විදිහට මේක එතකොට ඉදිරියේක ඔක්සිකරණය අපස්සේක ඔක්සිහරණය මේ වගේ ඕවරෝල් ප්‍රතික්‍රියාවක් වෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ තව එකක් මෙතන තියෙනවා මේකේ ක්ලෝරින් ගෑස් ඉලෙක්ට්‍රෝඩයත් අපිට මෙහෙමම අඳින්න පුළුවන්. මේකෙත් අර විදිහමයි මෙහෙම ක්ලෝරින් වායුව ඇතුළු කරන්න මේ වගේ පොඩි පෙට්ටියක් වගේ දාගන්න පුළුවන් අපිට. මේක ඇතුළට ඒතර ක්ලෝරින් වායුව දාන්නේ. ප්ලැටිනම් වෛරයක් එන්න ඕනේ මෙතෙන්ට. ඒතර මෙතන වායුව Cl2 මේකේ ඉන්නේ Cl-. ඒතර මේකේ න Cl- ඍණ එකේ ඉඳලා බිඳුව ඉලෙක්ට්‍රෝන දෙකයි. ඔක අනිත් පැත්තටත් එන්න පුළුවන්. ඒතර මේකේ වෙන්න පුළුවන් ප්‍රතික්‍රියා දෙක Cl- Cl2 වෙනවා ඉලෙක්ට්‍රෝන දෙකයි. එහෙම නැත්නම් Cl2 ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන Cl ඍණ වෙනවා දෙකක්. එතන මේ දෙකේ ඕවරෝල් ප්‍රතික්‍රියාව තමයි මේ ලියලා තියෙන්නේ. එතන මේකේ වායුවයි ඊට අදාළ ඉන්න නිසා අපි පොදුවේ මේකට කියනවා වායු ඉලෙක්ට්‍රෝඩ කියලා. වායු ඉලෙක්ට්‍රෝඩ නෝට් එක මම හිතන්නේ ඒක තියෙනවා නේද? ඔව් නෝට් වායු ඉලෙක්ට්‍රෝඩ. එතන හයිඩ්‍රජන් වායු ඉලෙක්ට්‍රෝඩය ඊට පස්සේ ක්ලෝරින් වායු ඉලෙක්ට්‍රෝඩ ඒ වගේ අපිට දෙකක් ගන්න පුළුවන් මේකට. හරි. මේකෙත් මේ නෝට් එක ලියා ගන්නකො ඒක හොඳයි මේ මම වෙනස් කරපු එක ලියන එක. හරි. මේ දෙක ඇඳ ගන්නතර වායු ඉලෙක්ට්‍රෝඩ වලට ওই වගේ જાති අයිති වෙන්නේ. මේ දෙක ලියලා මැසේජ් එකක් ඇඳගෙන මැසේජ් එකක් දාන්නකො. හරි. එතකොට ඔන්න වායු ඉලෙක්ට්‍රෝඩ කියන්නේ ඕවා. හරි. ඊළඟට මේ හතර තියෙන රෙඩොක්ස් ඉලෙක්ට්‍රෝඩ කියලා අපිට ඉංග්‍රීසියෙන් සිංහලෙන් දෙකම කියන රෙඩොක්ස් ඉලෙක්ට්‍රෝඩ තමයි. හරි. මේකෙදි මේ ඔක්සිකරණය සහ ඔක්සිහරණය වන ප්‍රභේද දෙකම ද්‍රාවණය තුළ. දැන් මේ එක්සැම්පල් එකේ ගත්තොත් මේකෙන් Fe ධන 3යි ධන 2යි. මේක පොඩ්ඩක් පැහැදිලිමදි. ලගම මේක හරි.
මේකයි. එතකොට මේකේ ඔක්සිකරණය සහ ඔක්සිහරණය වන ප්‍රභේද දෙකම එකම ද්‍රාවණය තුල ඉන්නවා. එතකොට මෙතන Fe ධන 3 හරි. Fe ධන 3. එතන Fe ධන 2 බවට පත් වෙනවා ඉලෙක්ට්‍රෝන එකක්. එතකොට ප්‍රතිවාත ප්‍රතික්‍රියාවක් අර වගේ ඉලෙක්ට්‍රෝඩයක් තියෙන. හැබැයි මේකේ මේ ද්‍රාවණය ඇතුලේ තමයි ඉන්නේ Fe ධන 2යි Fe ධන 3යි ඔය සෙට් එකම ඉන්නේ. හරි. එතකොට මේක මේ පොදුවේ ද්‍රාවණය ඇතුලේ දෙගොල්ලම ඉන්නවා. එතකොට මේ මෙතෙන්ට දානවා ඉනර්ට් මෙටලික් ඉලෙක්ට්‍රෝඩ් කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන්නේ මේ නිෂ්ක්‍රීය ඉලෙක්ට්‍රෝඩයක් දාන්නේ අපි. නිෂ්ක්‍රීය මොකක් හරි එකක්. ඒතර ගොඩක් වෙලාවට ප්ලැටිනම් තමයි ගන්න. ප්ලැටිනම් ප්‍රතික්‍රියාශීලීත්වය හොඳටම අඩුයි. ප්ලැටිනම් නැත්තම් පැලඩියම් නම් මේකේ අරන් තියෙනවා. එක්සැම්පල් එකක් විදියට. හරි. ඒතර මේ ද්‍රාවණයේ මේ දෙකම ඉන්නවා. හරි. මේකත් අවශ්‍ය දේවල් ටික විතරක් ලියාගන්න කොයි නෝට් එකේ තියෙනවන් ටික. හරිද මේ ටික? හරි. එතකොට මේ ඔන්න ඉලෙක්ට්‍රෝඩ වර්ග තුනයි දැන්. ලෝහ ඉලෙක්ට්‍රෝඩ, වායු ඉලෙක්ට්‍රෝඩ, මේ රෙඩොක්ස් ඉලෙක්ට්‍රෝඩ. ඊට පස්සේ අර දෙවෙනි ඊළඟ කලින් පිටුවේ තිබ්බ එක මම කතා කරේ නැතුව ආවේ මෙන්න මේක. මේකේ මේ ඉලෙක්ට්‍රෝඩ දෙකක් තියෙනවා. මේකට පොදුවේ කියන්නේ අපි ලෝහ අද්‍රාව්‍ය ලවණ ඉලෙක්ට්‍රෝඩ කියලා. හරි. එතකොට මේකේ මේ එකක් තියෙනවා මේ මර්කරි තියෙන එක්කෙනා මේ ඉලෙක්ට්‍රෝඩ් එකට අපි පොදුවේ කියන්නේ නම කැලමල් ඉලෙක්ට්‍රෝඩය. හරි. එතකොට මේකේ බලන්න මේ ඩයග්‍රෑම් එක මම ටිකක් zoom කරලම ගන්නම්. දැන් මේ ඩයග්‍රෑම් එකේ මෙන්න මෙතන. හරි. මේ මම පොඩ්ඩක් highlight කරලා පෙන්නන්නම් මේ එක. හරි. මේකේ දැන් ඔන්න පේනවා මෙන්න මේ වයර් එකක් තියෙනවා. මේ වයර් එක දිගටම මේක ප්ලැටිනම් එකක්. හරි. මේ වයර් එක ප්ලැටිනම් මේක පල්ලෙහායි ලකුණු කරලා තියෙනවා. මෙන්න මේ කලාපේ මේකට ඊටලයක් ගහලා තියෙනවා වගේ නෝට් එකේ තව ටිකක් පැහැදිලි ඇති. මේක මේ කැලමල් පේස්ට් කියන්නේ මෙන්න මේ Hg2Cl2 කියන එක නා තියෙන්නේ එතන. හරි? කැලමල් පේස්ට් එක. එතන මේ පල්ලෙහා තියෙන්නේ මෙන්න මේ නිල් පාටින් මම මාක් කරත් මෙන්න මේ ඒරියා එක. මේ ඒරියා එකේ තියෙන්නේ මේ රසදිය ද්‍රවය තියෙන්නේ. එතකොට මේ දෙක අතර සමතුලිතතාවයක් තියෙනවා. හරි? මේ සමතුලිතතාවයේ තියෙනකොට ඊට අදාළව මොන හරි ඉලෙක්ට්‍රෝන පිට වෙනවා නම් ඒකෙන් තමයි ඉලෙක්ට්‍රෝඩ් එක හැදෙන්නේ. හරි? ඒ ඉලෙක්ට්‍රෝඩ් එක හැදෙනකොට දැන් මෙන්න මේකේ තියෙනවා මේ සංප්‍රයුක්ත KCl ද්‍රාවණයක් කියලා මේ ජලය වගේ දාලා තියෙන KCl ද්‍රාවණයක්. ඒක අපිට ඕන වෙන සර්කිට් එකකට සම්බන්ධ කරනකොට. හරි? එතකොට මෙතන කැලමල් පල්පෙල් කියලා කියන්නේ G2Cl2 මෙතන මර්කරි ලික්විඩ් එක ප්ලැටිනම් වයර් එක
මේ සෙපරේට් එකේ එකක් ගන්නවා. මේක මම පැහැදිලි කරන්නම්. අර සර්කිට් හදනකොට ඕනේ වෙනවා අපිට අර බැටරි වගේ හදනකොට. හරි. ඒකයි දාලා තියෙන connection to the second half cell කියන වෙන එකකට සම්බන්ධ කරනකොට. හරි. මේක පොදුවේ කැලමල් ඉලෙක්ට්‍රෝඩ් එක මෙන්න මේ ප්‍රතික්‍රියාව වෙන විදිහට බලාගන්න. දැන් මේකේ වෙන්නේ Hg2Cl2 තියෙන එකන ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවක් වෙන්නේ මේ වගේ. මේකේ බලන්න මේ මර්කරි කියන එක්කෙනා තමයි වෙනස් වෙන්නේ. ක්ලෝරීන් කියන එක්කෙනා Cl2 මේකෙත් ඉන්න Cl ඍණ විදිහට මේකෙත් ඒතර ක්ලෝරීන්ගේ ඔක්සිකරණාංකයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. හරි. මෙතන Cl- ෆෝම් එකකින්. ඒතර මෙතන Hg2 ඇත්තට මෙයා තියෙන මෙන්න මේ ෆෝම් එකේ Hg2 තියෙන එක්කෙනා ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන මෙතන මර්කරි ලික්විඩ් එක එනතර මෙතන ඔක්සිකරණ හරි ඔක්සිහරණය හරි වෙන්නේ මර්කරි එක්කෙනා. ප්‍රතික්‍රියාව වෙන්නේ මේ විදිහට. හරි. ඒක පොඩ්ඩක් බලාගන්න. මේකේ මේ අර මේ අවශ්‍ය දේවල් ටික විතර ලකුණු කරගන්න මේ පැටින වයර් එක මෙන්න මෙතනින් මේ සම්පූර්ණ මේ දෙකටම සම්බන්ධ කරලා මෙතනින් උඩටම ගෙනියනවා. මේක තමයි එතකොට සර්කිට් එකට සම්බන්ධ කරනකොට අපි සර්කිට් එකක් විදිහට පටන් ගන්න. හරි. හරි. මේක මේ අවශ්‍ය දේවල් ටික නෝට් ඩවුන් කරගෙන මැසේජ් එකක් දාන්නකො. මේකට පොදුවේ කියන නම තමයි කැලමල් ඉලෙක්ට්‍රෝඩ් එක. ඕක ඉංග්‍රීසියෙන් කියන්නේත් කැලමල් ඉලෙක්ට්‍රෝඩ්මයි සිග්නල් නුත් කැලමල් ඉලෙක්ට්‍රෝඩ්ම තමයි. එතකොට මේකේ ඊළඟ එක තියෙනවා
හරි පොඩ්ඩක් මේ කනෙක්ෂන් එක හැට මෙහාට වෙනස් වුණානේ. හරි එතකොට මේකේ අනිත් ඉලෙක්ට්‍රෝඩ් එක තියෙන දෙවෙනි එක මෙන්න මේකේ තියෙන සිල්ල ක්ලෝරයිඩ් ඉලෙක්ට්‍රෝඩය කියලා. එතකොට මේකෙත් අර වගේම මේ ඉලෙක්ට්‍රෝඩ් එකේ සිල් එකයි AgCl එකයි තමයි මෙතන මේ ලෝහයේ සිල්ව අර අද්‍රාව්‍ය ලවණේ AgCl. එතන මේ දෙක අතර සිල්ව වෛරයක් සම්බන්ධ කරලා සර්කිට් එක හදලා තියෙනවා. එතන මේකෙත් මේ අර කලින් එකේ වගේම තමයි මේකේ මේ ප්‍රතික්‍රියාව වෙනකොට හරි මේ මේකේ. දැන් මේකෙත් ප්‍රතික්‍රියා වෙනකොට මේ මෙතන සිල්වර් වයර් එකක් තියෙනවා. ඊට සිල් ක්ලෝරයිඩ් ඔන් සිල්වර් වයර් කියලා දාලා තියෙන එක දන්නවා. ඒතර KCl අර කලින් වගේම අර මේ සම්ප්‍රයුක්ත ද්‍රාවණයක් සැචුරේටඩ් කියලා. ඊට පස්සේ මේ පල්ලෙහාට තියෙන මේකත් අර කලින් එක වගේම වෙන සර්කිට් එක සම්බන්ධ කරනකොට අපිට ඕන වෙනවා. මේක තියෙන්නේ මේ සෙරමික් ක්වාට්ස් ඔක ඉංග්‍රීසි සිංහලෙන් තියෙන්නේ ක්වාට්ස් කියලාමයි. ඊට පස්සේ වයිකෝ කියලා තියෙන සිංහලෙන් වයිකෝ කියලාමයි තියෙන්නේ. මේක ග්ලාස් ෆයිබර් ජාන්සන් කියලා තියෙන. ඒ කියන්නේ මෙතන අර අපි කියන්නේ මේ ප්‍රකාශ තන්තු කියලා කියන්නේ. ප්‍රකාශ තන්තු වගේ ඒ මොකක් හරි මේකක් පටන් ගන්න පුළුවන්. ඔක සිංහල මීඩියම් එකෙත් ඔය වගේ වචනකින් තියෙන්නේ. හරි. එතකොට මේ ඉලෙක්ට්‍රෝඩ් එකෙත් මේ අර වගේම අද්‍රාව්‍ය ලැබෙන AgCl හරි එතකොට මේකේ සිල්ල ප්ලස් තියෙන එක්කෙනා තමයි මෙතෙන්ට යනකොට සිල්ල වෙලා තියෙන ඉලෙක්ට්‍රෝනයක් අරගෙන. හැබැයි Cl ඍණ මේකේ තියෙන ඍණ ෆෝම් එකේ මෙතන Cl ඍණ විදිහටම තියෙන එක වෙනසක් වෙන්නේ නැහැ. ඔගේ නෝට් එකේ හදාගන්න මේ කලින් එකෙත් මෙන්න මේක මේ ප්‍රතිවර්ත විදිහට දාගන්න. හරි. ඒක නෝට් කරගෙන මැසේජ් එකක් දාන්න. ඒතර ඔය ඉලෙක්ට්‍රෝඩ හතර විතරයි අපි ඒ ලෙවල් වල සාමාන්‍යයෙන් දැනගත යුතු ඒවා ටිකක් තියෙන්නේ. ඔය ටිකත් එක්ක තමයි පාඩම ඉස්සරහට ගෙනියන්න තියෙන්නේ. මේකත් ඉවර කළා මැසේජ් දාන්න. හරි. හරි එතකොට දැන් ඔන්න ඉලෙක්ට්‍රෝඩ වර්ග හතරයි තියෙන්නේ. අපි ඔය කතා කරපු වර්ග හතර තියෙන ඉලෙක්ට්‍රෝඩ. ඔය හතර දැන් මෙහෙම එකක් තියෙනවා. ඔය මේ ඉලෙක්ට්‍රෝඩ කිසිම ඉලෙක්ට්‍රෝඩයක මේ ඉලෙක්ට්‍රෝඩ විභවය මනින්න බෑ තනියම. හරි? හේතුව දැන් ඔය ඔක්සිකරන ඔක්සිහරණය වෙන්නේ ඒක ඇතුලේ. එතකොට ඒක ඇතුලේ මනින්න බෑ. ඒ නිසා අපි සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රෝඩ විභවය මනින්න මේ
මේ තියෙන ඉලෙක්ට්‍රෝඩයක් පවතින මේ ඔක්සිජන සහ ඔක්සිආතන අග්‍රාතර විභවයක් මැනිය නොහැක. බැවින් ඉලෙක්ට්‍රෝඩයක විභවය මැනීම සඳහා සැසඳුම් ඉලෙක්ට්‍රෝඩයක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ අපි හිතමු අර ඉලෙක්ට්‍රෝඩ කතා කරේ තනියම මනින්න බැරි නම් අපි පොදුවේ එක්කෙනෙකුට සාපේක්ෂව මනිනවා. එතකොට අපි සාමාන්‍ය මෙන්න මේ හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩ් එක මෙන්න මේ කන්ඩිෂන් ටික දෙනවා 1 මෝල ඝන දෙසිමීටරයට 25 සෙල්සියස් පීඩනය 1 atm ඔන්න ඔය තත්ත්වයට දාලා හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩ් එකක් ගත්තට පස්සේ මේකට අපි වචනයක් කියනවා සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය කියලා. හරි? එතකොට මේ සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩ් එකට සාපේක්ෂව අපි අනිත් ඕනෑම ඉලෙක්ට්‍රෝඩ් එක විභවය මනින්න පුළුවන්. දැන් හිතන්නකෝ මේකේ අරන් තියෙන්නේ මෙන්න මේක දැන්. හරි? මේකේ සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩ් එකට සාපේක්ෂව මේ තියෙන හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩ් එක හරි මෙයාට සාපේක්ෂව මැග්නීසියම් ඉලෙක්ට්‍රෝඩ් එක ගන්නවා. අරගෙන මේක වයරයකින් සම්බන්ධ කරාට පස්සේ මේ අපිට වෝල්ටේජ් එක මෙහෙම මනින්න පුළුවන්. හරි? ඒ මනිනකොට අපි මේ සර්කිට් එක සම්බන්ධ කරනකොට ඉලෙක්ට්‍රෝන ගමන් කරනකොට මේ වගේ අයන අන්බැලන්ස් වෙන්න පුළුවන්. අයන අන්බැලන්ස් වෙන එක නවත්තන්න අපි කරන්නේ මෙන්න මේ වගේ ලවණ සේතුවක්. මේකේ ගොඩක් වෙලාවට ඔය KCl, HNO3 වගේ මොනවා හරි අර NaNO3 මේ වගේ අර ජලයේ සම්පූර්ණයෙන්ම දිය වෙන ලවණයක සම්ප්‍රයුක්ත ද්‍රාවණයක් දානවා. එතකොට ඉලෙක්ට්‍රෝන ගමන් කරනකොට ඒක මේ ලවණ සේතුව මගින් බැලන්ස් කරගෙන මේ හදා ගන්නවා. ඒතර මෙයාගේ මේ හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝඩ් එකේ අපි විභවය 0යි කියලා සලකලා ඊට සාපේක්ෂව අනිත් ඕනෑම ඉලෙක්ට්‍රෝඩ් එකක් මනිනවා. හරි? ඕක තමයි සාමාන්‍යයෙන් කරන්නේ. ඉලෙක්ට්‍රෝඩයක් මනින්නේ එහෙම. විභවය මනින්නේ. දැන් මැග්නීසියම් එක මේ විදිහට අපිට ගන්න පුළුවන්. ක්ලෝරින් එක ගත්තොත් ක්ලෝරින් එක. අන්න එහෙම අරගෙන මැනපු ශ්‍රේණියක් තමයි මේ සම්මත ඔක්සිහරණ විභව ශ්‍රේණිය කියන්නේ. මේ හයිඩ්‍රජන් එක 0 කියලා සලකලා තියෙනවා. දැන් අර මම ගත්ත මැග්නීසියම් එක මෙතන තියෙන මේ හයිඩ්‍රජන්ට සාපේක්ෂව මැග්නීසියම් ඍණ. හරි? ඊට පස්සේ ඕනනම් හයිඩ්‍රජන්ට සාපේක්ෂව කොපර් ගත්තොත් ධන. ඕනෑම ඉලෙක්ට්‍රෝඩයක් ගන්න පුළුවන්. මේ අර AgCl එක අර කලින් කතා කරපු එක හයිඩ්‍රජන්ට සාපේක්ෂව මෙයා ධන. මේ අර කැලමල් ඉලෙක්ට්‍රෝඩ් එක ධන. ඕනෑම එකක් මනින්න පුළුවන්. හරි? ඒතර ඒක මනින්නේ අර හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝඩ් එකට සාපේක්ෂව අනිත් එක්කිනා සෙට් කරලා. ඒතර එහෙම සෙට් කරපු ගමන් දැන් මැග්නීසියම් සෙට් කරා නම් අපි ඒකට කියනවා සම්මත මැග්නීසියම් ධන දෙක ඉලෙක්ට්‍රෝඩය. හරි? එහෙම කරලා මේ හදන ශ්‍රේණිය මෙන්න මේක නෝට් කරගන්න ඉස්සෙල්ලාම මේකේ මේ පැත්ත මේ ඍණ පැත්ත තියෙන්නේ උඩ මේ ඍණ සිට මේ පැත්ත ඍණාගේ යන්න තියෙන්නේ මේ ඍණ පැත්තක් තියෙන්නේ හරිද මේ ඍණාගයක සිට මේ පැත්ත ධන දක්වා යනකොට පල්ලෙහාට ඊතරයක් දාලා නෝට් කරගන්න ඔක්සිහරණ හැකියාව වැඩි වෙයි කියලා. හරි ඕක නෝට් කරගන්න ඔක්සිහරණ හැකියාව ඍණ සිට ධන දක්වා යනකොට වැඩි වෙන ලොකු ඊතරයක් දාලා නෝට් කරගන්න. හරි. එතකොට මේ ඕකේ අර කලින් දැන් අපි නෝට් එක කතා කරපු එකේ මෙන්න මේ පිටුවේ තියෙන ටික පොඩ්ඩක් නෝට් ඩවුන් කරගන්න. ඒක තේරෙන්නේ නැත්නම් පොඩ්ඩක් අහන්න මේ අපි හැම වෙලාවෙම මෙයා තමයි මෙන්න මේ සැසඳුම් ඉලෙක්ට්‍රෝඩය විදිහට පාවිච්චි කරන්නේ හයිඩ්‍රජන් එක. හරි මේ සැසඳුම් ඉලෙක්ට්‍රෝඩයක් භාවිත කරයි ඒ සඳහා හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය සැසඳුම් ඉලෙක්ට්‍රෝඩය ලෙස භාවිත කරේ මේ ඉලෙක්ට්‍රෝඩ විභව ශූන්‍යයක් ලෙස සැලකයි. මෙයාව ශූන්‍යයක් විදිහට සැලකලා තමයි මේ මනින්. හරි. මෙන්න මේකත් මේ පිටුවේ තියෙන එක නෝට් ඩවුන් කරගන්න කොහොමද? මේක ලියලා මේ මැසේජ් එකක් දාන්න. හරි.
හරි මේ ගණන් අවුලක් නැහැ නේද? ඔය ටික ලියාගෙන අර පල්ලෙහා graph මේකට එනකොට මේ කියන්න මම උඩට ගන්න එක හරි.
හරි. එතකොට මේ දැන් මේ නෝට් එකේ තව යටින් තියෙන මේක අර අපි කලින් ලියාගත්ත එක අර මේ தত্ত্বය යටතේ තියෙනවා නම් ඒක සම්මත தত্ত্বය යටතේ ඇති ඉලෙක්ට්‍රෝඩය. මෙතන සම්මත ඉලෙක්ට්‍රෝඩය. හරි. ওই ටික හරි. එතකොට මෙතන ඊළඟ පේජ් එකේ තියෙන සම්මත මේ ඔක්සියන විභව ශ්‍රේණිය තියෙනවා. එතකොට ඊළඟ එක මේක තියෙනවා කෝෂ සෑදීම කියලා එකක්. හරි. දැන් මේ කෝෂ සෑදීමකදී ඒ කියන්නේ බැටරි කෑලි සරලවම ගත්තොත් හරි බැටරි හදනකොට කරන්නේ මේකේ ඕනෑම ඉලෙක්ට්‍රෝඩ් දෙකක් ගන්නවා. හිතන්නකෝ ඇලුමිනියම් එකයි මැග්නීසියම් එකයි කියලා. ඒ දෙක ගන්න පුළුවන්. හරි? එහෙම නැත්නම් මැග්නීසියම් එකත් එක්කලා කොපර් ගන්න පුළුවන් මේ වගේ. ඕනෑම ඉලෙක්ට්‍රෝඩ් දෙකක් සම්බන්ධ කරලා මේ දෙක අතර විද්‍යුත් ඒ කියන්නේ මේ වෙනසක් එනවා විභවයේ. ඒ වෙනසත් එක්ක තමයි බැටරි කෑල්ලක් කියලා සාමාන්‍යයෙන් බැටරි හැදෙන්නේ එහෙම. හරි? එතකොට මේකේ දැන් නෝට් එකේ අපි උදාහරණයක් කතා කරලා තියෙනවා. මේ විභව ශ්‍රේණියේ කෝෂ සෑදීම කියලා එකක්. කෝෂ කියන්නේ බැටරි කෑලි. හරි? දැන් මේකේ නම් උදාහරණයක් විදිහට අරන් තියෙන්නේ මේ මැග්නීසියම් එකයි කොපර් එකයි ඒ මේ විභව ශ්‍රේණි දෙකේ මම ගන්නම්කෝ එක වෙනම. හරි? එතකොට මේ පොඩි මේකක් කරන්න. හරි? දැන් මේකෙදි ඉලෙක්ට්‍රෝඩ දෙක අපිට වෙන වෙනම මෙහෙම ගන්න පුළුවන්. දැන් මෙන්න මැග්නීසියම් ඉලෙක්ට්‍රෝඩ් එක අරන් තියෙනවා මේ පැත්තෙන්. කොපර් ඉලෙක්ට්‍රෝඩ් එක දකුණු පැත්තෙන් අරන් තියෙනවා. ඒ දෙක දැන් මේකේ හැටියෙන් නම් අපි සම්බන්ධ කරලා තියෙනවා මේ ලවණ සේතුවකින් මෙහෙම. හරි? එතකොට මේ දෙක වයර් එකක් දාලා මෙහෙම සම්බන්ධ කරපු ගමන් මෙතන විභව අන්තරයක් එනවා. ඒ කියන්නේ මේක බැටරි කෑල්ලක්. හරි? එතකොට මෙතන දැන් ලවණ සේතුවේ කාර්යභාරය තමයි ලවණ සේතුව අපි ගන්නෙ මේක දැනගෙන ඉන්න ඕනේ මේකේ අපි ගන්න මේ පැත්තේ මේ කෝෂ දෙක අතර අයන හෝමාරුව සරලම අයන හෝමාරුව සහ පද්ධතියේ මේ විද්‍යුත් උදාසීනත්වය පවත්වා ගැනීම. ඔන්න ඕක තමයි ලවණ සේතුවේ මේ කාර්යභාරය. ඒතර ලවණ සේතුවට අපි සාමාන්‍යයෙන් ගන්නේ ජලයේ හොඳින් දෙයවන උදාසීන ලවණ කිව්වොත් තමයි හොඳටම හොඳ උදාසීන ලවණ. ඒතර උදාහරණ KCl ඊළඟට KNO3 ඊළඟට සෝඩියම් නයිට්‍රේට් අර පළවෙනි කාණ්ඩේ ඔන්න ඒ වගේ ලවණ තමයි සුදුසු. ඒතර දැන් අපි මේ වගේ ගත්ත දැන් KOH ඊට පස්සේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ ඒවා මේවා සුදුසු නෑ භෂ්ම නිසා. මේවා ප්‍රබල භෂ්ම නිසා ලවණ සේතුවට සුදුසු නෑ. ඊළඟට HCl වගේ ඒවා ඊළඟට HNO3 වගේ ඒවා මේවත් සුදුසු නෑ ප්‍රබල අම්ල නිසා. මේවත් ගන්න. ඊට පස්සේ ඇසිටික් ඇසිඩ් වගේ දැන් අර අපි pH වල කතා කරේ දුබල අම්ල ඊළඟට ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් මේ වගේ ඒවා ගන්නෙත් නෑ දුබල නිසා. දුබල අම්ල හෝ භෂ්ම නිසා. ඒතකොට ලවණ සේතුවට ගන්නේ අපි ලවණ සේතු කාර්යභාරය තමයි අර විද්‍යුත් උදාසීනත්වය සහ අයන හුමාරු මේ පද්ධති දෙක අතර. හරි? දැන් මේ කොපර් මැග්නීසියම් තියෙනකොට ලවණ සේතුවකින් සම්බන්ධ කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේක එකම පද්ධතියකට දාලා මේ මැදට දානවා සවිවර ප්‍රාචීරයක්. එහෙම නැත්නම් අපි මේකට පොදුවේ කියනවා ද්‍රව සංදි විභවයක් කියලා. ද්‍රව සංදි විභවයක්. හරි දැන් මේක හරහා ඇත්තටම වෙන්නේ නිකන් මේ සවිවර ප්‍රාචීරයක් කියන අපි සාමාන්‍යයෙන් ගත්තොත් අපි වහලවල තියෙන ඇස්බෙස්ටෝ ෂීට් අන්න ඒ වගේ එකක්. ඒ ඇස්බෙස්ටෝ වගේ මේ පැත්තෙන් උඩින් ඉලෙක්ට්‍රෝන ගමන් කරනකොට මේක හරහා මේ අයන වලට හෝමාරු වෙන්න පුළුවන්. අර අයන හෝමාරුව කියන කතාව තමයි
අර මේ ලවණ සේතුවෙන් එන කාර්යභාරයෙන්ම මේක මේ සවියුර ප්‍රාචීරයක් එහෙම නැත්නම් ද්‍රවසන්ධි විභාග කරන්න පුළුවන්. එතකොට කෝෂ හදනකොට ওই ක්‍රම දෙකටම හදනවා. එක්ක මේක හෝ මේක. ඒතර ප්‍රශ්නේ හැටියට අපි තීරණය කරන්න මෙයාලා පාවිච්චි කරලා තියෙන්නේ මොකද්ද කියන එක සහ අපිට ගන්න වෙන්නේ මොකද්ද කියන එක ප්‍රශ්නේ හැටියට හදාගෙන යන්න වෙනවා. හරි? ඔතන මේ නෝට් එකේ උඩින් ලියන්න මේක මම හිතන්නේ පිටුව මේ කීයට මම හිතන්නේ හිස් පිටුවක් ඇත්තේ ඔගේ. මේ පිටුව 11. හරි? 11 වෙනි පිටුවේ උඩින්ම ලියන්න මේ කෝෂ සෑදීම කියලා ලියලා මේකේ ගන්න මැග්නීසියම් සහ කොපර් ඉලෙක්ට්‍රෝඩ සලකමින් කියලා මෙන්න මේ දෙක ඇඳ ගන්න. එතකොට මේක මේ නෝට් එක මේක ලියා ගන්න එක හොඳයි නේද? හරි? මේක නෝට් කරගන්නකො යටින් පොඩි ඉඩක් තිබ්බට අවුලක් නැහැ. ඒ ඉඩ අපිට දිගටම පාවිච්චි කරන්න පුළුවන්. මේ ටික ලියා ගන්නකො කොහොමද? එතකොට කෝෂයක් හදනකොට ඔන්න ওই ටික දැනගෙන තමයි අපි හදන්නේ. හරි? මේක ධන ඍණාත්මක වෙනම හොයමු අපි. දැනට මේක අයිඩියා එක තියාගන්නකො. ලවණ සේතුවේ කාර්යභාරය ඒ ටික ලියා ගන්න. ඊළඟ මැසේජ් එකක් දාන්නකො.
හරි. දැන් එතකොට මෙහෙම කෝෂයක් හැදුවට පස්සේ ඕකේ ධන ඍණ අග්‍ර දෙකක් එනවා. ඕකේ එනවා ඇනෝඩ කැතෝඩ කියලා දෙකක්. හරි. ඒක මේ හොයන විදිහ පොඩ්ඩක් බලමු. දැන් අර මෙන්න මේ විභව ශ්‍රේණිය අපිට අගයන් දෙකක් දෙනවනේ. හරි. ඒ අගයන් දෙක ඇත්තටම මේ අපි දැනගෙන ඉන්න ඕනේ එක්සෑම් එකේදී සාමාන්‍යයෙන් ওই අගයන් දෙනවා. හරි. එතකොට අපි ඒ අගයන් පාවිච්චි කරලා ගණන් හදන්න තියෙනවා. හරි. මේ දැන් මම අර විභව ශ්‍රේණියට යන්නම්. මේකේ මැග්නීසියම් කොපර් ගත්තේ. එතකොට බලන්න. මැග්නීසියම් වල විභවයේ තියෙනවා මෙතන ඍණ 2.36ක්. කොපර් වල තියෙනවා ධන 34ක්. හරි. ඒ දෙක මම ගන්නකො මෙහෙම. මැග්නීසියම් ඊට පස්සේ මැග්නීසියම් ධන 2 ඊට පස්සේ කොපර් ධන 2 කොපර් මේකේ ඍණ 2.36ක් තිබ්බේ මේකේ ධන කොපර් කිය තිබ්බේ 2.36 කොපර් වල තිබ්බේ 0.34 මේක ඍණ මේක 0.34 දැන් මතක තියාගන්න මම අර විභව ශ්‍රේණියේ වාට කියවනේ පහලට ලියා ගන්න කියලා ඍණ සිට ධන දක්වා මේ පැත්තට මොකද්ද වැඩි වෙන්නේ ඔක්සි හරණය වැඩි වෙනවා කියලා ලියවනේ ඔක්සි හරණය වැඩි වේ. අපි ඔක්සි හරණයට ඉංග්‍රීසියෙන් කියන්නේ මේ රිඩක්ෂන් කියලා. ඔක අපි රෙඩොක්ස් ලියනකොට දන්නවනේ. රිඩක්ෂන් කියන වචනේ පාවිච්චි කරන්නේ. හරි? මෙතනින් එහාට දැන් ඔන්න මතක තියාගන්න මේ අගයන් දෙක ඍණ සිට ධන දක්වා මේ විදිහටම ලියන්න. හැම වෙලාවෙම මෙතනින් එහාට හදන ඕනෑම කෝෂ ගානකදී ඉලෙක්ට්‍රෝඩ විභවයන් දෙක අරගෙන ඍණ සිට ධන දක්වා කියලා ලියන්න. ඊට පස්සේ ඔතන ධන පැත්තේ පල්ලෙහා තියෙන එක්කෙනා. හරි? පල්ලෙහා තියෙන එක්කෙනා එතකොට මෙන්න මෙයා අපි හැම වෙලාවෙම ගන්නවා මේක තමයි කැතෝඩ් එක කියලා. කියන්නේ මෙන්න මේ වචනේ මතක තියාගන්න රිඩක්ෂන් වෙන එක්කෙනා තමයි කැතෝඩ් එක. රෙඩ් කැට් කියලා දීලා තියෙන්නේ. ඊට පස්සේ ඕන්නම් මෙතන දාගන්න කැප් කියලා මේක රිඩක්ෂන් වෙන එක්කෙනා කැතෝඩ් එක මේකේ තේරුම මේ කැතෝඩ් පොසිටිව් චාර්ජ් කියන එක. පොසිටිව් කියන්නේ අපි දන්නවනේ ධන කියලා. ඒතර කැතෝඩ් එක තමයි හැම වෙලාවෙම ධන වෙන්නේ. දැන් මෙතන කොපර් තමයි කැතෝඩ් එක. කැතෝඩ් එක රිඩක්ෂන් කියන්නේ ඔක්සිහරණය. ඒතර මෙතන හැම වෙලාවෙම අපි ගන්නෙ ඔක්සි හරණය වන ප්‍රභේදය කැතෝඩයයි. කැතෝඩයේ ඒ කැතෝඩ් එක මේ පැත්තෙන් ධන ආරෝපිතයි. එතන මේකේ ඔක්සිහරණය වෙන්නේ කැතෝඩ් එකේ. ඒ නිසා අපිට කැතෝඩ් ප්‍රතික්‍රියාව ලියන්න කිව්වොත් අපි ලියන්නේ කොපර් ධන 2 ඉලෙක්ට්‍රෝන දෙකක් ගත්තා කොපර් වුණා. ඔන්න කැතෝඩ ප්‍රතික්‍රියාව. ඒතර ඇනෝඩ ප්‍රතික්‍රියාව ඔකේ අනිත් පැත්ත. ඇනෝඩ ප්‍රතික්‍රියාව එහෙනම් මැග්නීසියම් කියන එක තමයි ඔක්සිකරණය වෙන්න ඕන. මැග්නීසියම් ඔක්සිකරණය වෙනවා. මැග්නීසියම් ධන 2යි ඉලෙක්ට්‍රෝන කියලා. ඕක තේරුණාද? ඔය රෙඩ් කැට් ඇන් කැප් කියන එක දුන්නේ කැතෝඩ් එක ගත්ත ගමන් ඇනෝඩ් එක ඔටෝමැටිකලි එනවා. එයා තමයි ඔක්සිකරණය වෙන්නේ කියලා. පැහැදිලිද? ඔය රෙඩ් කැට් ඇන් කැප් කියලා දාලා තියෙන එක. එතකොට මේක සම්පූර්ණයෙන්ම අපි එකතු කරලා ලියුවොත් එහෙම ඉලෙක්ට්‍රෝන කැපිලා යනවා. එතකොට ඒක තමයි අපි සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව කියලා ගන්න මේක. මේ විදිහට. කොහොමද? එතන මේකේ භෞතික අවස්ථා අනිවාර්යෙන් දාන්න ඕනේ. හරි මේක solid, මේක AQ, solid, AQ අන්න ඒ ටික එන්න ඕනේ. එතකොට දැන් මේකේ හැටියට ඇනෝඩ ප්‍රතික්‍රියාව හරි කැතෝඩ ප්‍රතික්‍රියාව හරි. එතකොට මේකේ කැතෝඩය කියන එක ධනාරෝපිතයි ඇනෝඩය කියන එක ඍණ ආරෝපිත. දැන් මේ අපි හදාගත්ත සෙල් එකේ හැටියට නම් මැග්නීසියම් එහෙනම් ඍණ ආරෝපිතයි කොපර් කියන එක ධන ආරෝපිතයි. දැන් ඔන්න අපිට අයිඩියා එකක් වෙනවා ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ එතකොට ඍණ සිට ධන දක්වා නේ. ඉලෙක්ට්‍රෝන යන පාත් එක මේක. ඍණ සිට ධන දක්වා. ඉලෙක්ට්‍රෝන යන පාත් එක ඕකනම් ධාරාව ගමන් කරන අනිත් පැත්තට අපි ඕක ෆිසික්ස් වල දන්නවා. මේ graph එකේ මේ ඇඳගත්තු ප්‍රස්ථාරය මේකත් නෝට් කරගන්න. එතකොට ඍණ සිට ධන දක්වා ඉලෙක්ට්‍රෝන ගමන් කරන ඒකේ අනිත් පැත්තට ධාරාව ගමන් කරනවා. ඇනෝඩයේ කැතෝඩයේ අපි දන්නවා විතර ඇනෝඩයේ කැතෝඩයේ කැතෝඩ ප්‍රතික්‍රියාව ඇනෝඩ ප්‍රතික්‍රියාව සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව ඔය සේරම දන්නවා. හරි? අර නෝට් එකේ මම හිතන්නේ ඔක මම කොහොමද දාලා තියෙනවද දන්නේ නැහැ බලමු ඒක. හරි. නෝට් එකෙත් ඒ විදිහටම තියෙනවා. ඔක්සිහරණයේ වැඩි වේ රිඩක්ෂන්. ඒ නිසා මේක රිඩක්ෂන් කැතෝඩ් එක මම හිතන්නේ මේක පැහැදිලි අතින්ට වැඩිය නේද?
රෙඩ් කැතෝඩ් එක පොසිටිව් charge. එතකොට ඇනෝඩ ප්‍රතික්‍රියාව සමස්ත කෝෂ ප්‍රතික්‍රියා මේ දෙක එකතු කරලා ලියන්න. හරි භෞතික අවස්ථා ලියන්න මේකෙත් මේ ළමයා ලියලා නැහැ. හරි මේ ටික ලියලා ඉවරලා මැසේජ් එකක් දාන්න හයිලයිට් කරගන්න අපව කිසිම වෙලාවකටද කැතෝඩ් එක අමතක වෙන්නේ නැහැ. රෙඩ් කට් කියන මෙතෙන් දෙකකින් යන්න පුළුවන්. හරි. ඔක ඉවර කරලා මැසේජ් එකක් දාන්න මට. හරිනේ. හරි. එතකොට දැන් ඔන්න මේ ඕක තමයි සාමාන්‍යයෙන් කෝෂයකදී කරන්නේ. බැටරියේ ඇනෝඩ් ප්‍රතික්‍රියා කැතෝඩ ප්‍රතික්‍රියා ඔය ටික එනවා. ඊට අමතරව මේකේ තව එකක් තියෙනවා විද්‍යුත්ගාමක බලය කියලා එකක්. විද්‍යුත්ගාමක බලය කියන්නේ ওই කෝෂය දැන් අපි බැටරි කෑල්ලක එන ඇත්තටම අර විභවාන්තරය කියන එක. බැටරි කෑල්ලක එන විද්‍යුත්ගාමක බලය හොයන සමීකරණය මේකෙන් හැම වෙලාවෙම කැතෝඩේ අගයෙන් ඇනෝඩේ අගය අඩු කරනවා. ඊ කැතෝඩේ රිනී ඇනෝඩේ. ඒතර පොදුවේ මේකට මේ සමහර තැන්වල ඊ සෙල් කියලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඊ සෙල් කියලා කියන්නේ ඒත් විද්‍යුත්ගාමක බලයම තමයි. හරි? මේ ඒක එන්නත් පුළුවන් සමහර වෙලාවට මේ විද්‍යුත්ගාමක බලය ගන්න හැම වෙලාවෙම කැතෝඩයෙන් ඇනෝඩේ අඩු කරනවා. එතකොට මේ අ, දැන් මෙතන අපිට මේ
ඇනෝඩ් එකයි කැතෝඩ් එකයි ආවා මම මෙතන ලියන්න ඉඩ හදාගෙන හරි. කැතෝඩ් එක අපිට කොපර්නේ ආවේ. එතකොට මේ එතනින් ගත්තොත් E සෙල් කියලා කියන්නේ විද්‍යුත්ගාමක බලය E සෙල් සමානයි E කැතෝඩේ ඍණ E ඇනෝඩේ. එතකොට ඇනෝඩේ අපිට ආවේ ධන 0.34ක් ඍණ ආපහු 2.36ක්. එතකොට මෙතන ඍණ ඍණ ධන වෙලා අපිට එන උත්තරේ 3.6 2.7 බිංදුවක් කියලා උත්තරේ එනවා. හරි? අර මේකෙත් එහෙම වෙත් තියෙන්නේ කැතෝඩෙන් ඇනෝඩේ අඩු කරපුවා. ඒ නිසා හැම වෙලාවෙම ඔක ඇනෝඩෙන් අඩු කරන්නත් බෑ. මොකද අනිවාර්යෙන්ම මේ විද්‍යුත්ගාමක බලයක් කියන එක මේ ධන උත්තරයක් එන්න ඕන කොහොමද? එතකොට ඍණ උත්තරයක් එන්නම බෑ. හරි ඒ නිසා මේකේ එහා පැත්තේ පේජ් එකේ තියෙන ඉලෙක්ට්‍රොමැග්නටික් ෆෝර්ස් එහෙම නැත්නම් විද්‍යුත්ගාමක බලය කියලා ඒකට දාගන්න කැතෝඩ් රින ඇනෝඩ් ඕක ඕනම කෝෂයකට දාලව ඕක හරි ඕනම එකකට දාලව හරි මේක ලියා ගන්නකො එතන එහා පැත්තේ ඊළඟ පේජ් එකේ ඉඳ තියෙනවා හරි හරි එතකොට මේ ඊළඟට ඕකෙම තව එකක් තියෙනවා මේ සමස්ත කෝෂ අංකණය කියලා මේක අමාරු එකක් නෙවෙයි හරි කෝෂ අංකණය මේ ගයිඩ්ලයින් ටිකක් තියෙනවා මේකේ මේ කෝෂ අංකණයේදී කරන්නේ අපි දැන් අර ඔක්සිහරණය වෙන ප්‍රභේද දෙක තිබ්බනේ මේකේ දැන් මේකේ නම් සින්කොප අරන් තියෙන මම ඒකම පොඩ්ඩක් zoom කරලා ගන්නම්කෝ හරි මෙන්න මේක සින්ක් සහ කොපර් හරි දැන් සින්ක් කොපර් දෙක අර ඔක්සිකරණ ඔක්සිහරණය කතන්දර ගත්තොත් මේකේ පළවෙනි ගයිඩ්ලයින් එක කෝෂයේ ඔක්සිකරණය සිදුවන ඉලෙක්ට්‍රෝඩයේ වම් පසින්ද ඔක්සිහරණය දකුණු පසින්ද මේ සින්ක් ඔක්සිකරණය වෙත ඉලෙක්ට්‍රෝන ගන්න දාන්නේ අපි අර අයන සහ මේ දෙක දානවා ඊට පස්සේ දෙවෙනි එක දැන් කලාප දෙකක් සිරස් තනියරකින් දැන් මේ සින්ක් සොලිඩ් තියෙන්නේ සින්ක් ධන දෙක ඒකියු. එතන මෙතන මෙන්න මේ පොයින්ට් එකේ මෙතන තනියරක් දාන්න ඕනේ මෙහෙම. හරි අපි සාන්ද්‍රණය දන්නවා නම් ඒව ලියන්න ඕනේ වරහන් ඇතුලේ මේකෙත් කොපර් ධන දෙක කොපර් වෙනවා තනියරකින් වෙන් කරා. ඊට පස්සේ ලවණ සේතුවක් තියෙනවා නම් ඒක පෙන්වන්නේ මැදින් ඉරි දෙකක් ගහනවා. ද්‍රව සංදි විභවයක් තියෙනවා නම් මේ වගේ කඩ තනි කඩ දානවා. එතන මේ සියලු ප්‍රභේදවල භෞතික අවස්ථා දැන්වීම අනිවාර්යයි සාන්ද්‍රණයේ පීඩන උෂ්ණත්වය දන්නවා නම් ඒව ලියන්න ඕනේ එච්චරයි. හරි? තව එක්සැම්පල්ස් දෙක තුනක් දීලා තියෙන කෝෂාංකනේ ලියනෙවුවා. එතන හැම වෙලාවෙම කැතෝඩය දකුණු පැත්තෙන් ලියව ඇනෝඩය වම් පැත්තෙන් ලියව. අර ඉලෙක්ට්‍රෝන ගාන දාන්න එච්චරයි. හරි? ඔය කෝෂවල ඔය ටික තමයි ප්‍රශ්න අහන්නේ. ඊට පස්සේ මේකේ තව එකක් දීලා තියෙනවා මේ විද්‍යුත්ගාමක බලය රඳාපවතින සාධක කියලා. මේ සාමාන්‍යයෙන් ඒවර පොදු ප්‍රශ්න උෂ්ණත්වය සාන්ද්‍රණය පීඩනය වගේ මේ මං මේ නෝට් එකත් ඔයාලට දාන්නම් හරි ඊට පස්සේ මෙන්න මේ ප්‍රශ්නයක් දීලා තියෙන මේ ඉංග්‍රීසියෙන් තියෙන එක වැඩි හිතන්න එපා හරි මේකේ මේ මෙන්න මේක හරි මේකේ හොයන්න ඕනේ ඔයා මම මේ පළවෙනි එක්සැම්පල් එක කියලා දෙන්නම් එතකොට හරි මේ කරන්න තියෙන්නේ ඔය දැන් අපි කරපු වැඩ ටික තේරම මේකේ හොයන්න. හරි. මේකේ ඉස්සෙල්ලාම මෙහෙම ඇනෝඩය කැතෝඩය හොයාගන්න වම් පැත්තේ පොඩි ඉඩයි තියෙන ඉඩ පාවිච්චි කරන්න. ඍණ සිට ධන දක්වා ලියන්න. මේක ඍණ 0.76 සිට ඍණ 0.44. එතකොට පල්ලෙහාට මේ පැත්තට අන්න පල්ලෙහා එක්කෙනා කැතෝඩ් එකේ නිසා කැතෝඩ් එක කවුද? FE තමයි කැතෝඩ් එක. දැන් අර තියරි පාවිච්චි කරන රෙඩ් කැට් කියන එක. මේක FE කැතෝඩ් එක සිංක් තමයි ඇනෝඩ් එක. එහෙනම් මෙතන ඔක්සිකරණය වෙන්නේ මොකද්ද? ඔක්සිකරණයේ කැතෝඩ් එක සෝරි ඇනෝඩ් එක ඔක්සිහරණය තමයි මේක. එතකොට ඔක්සිහරණය වෙන්නේ කැතෝඩ් එක. එතකොට ඒකට අපි ප්‍රතික්‍රියාව ලියන Fe ධන දෙක ඉලෙක්ට්‍රෝන දෙකක් ගත්තා. Fe වුණා.
එහෙනම් ඔක්සිකරණය වෙන්නේ ඔගේ අනිත් පැත්ත. සින්ක් එක ඔක්සිකරණය වෙනවා. මේක සින්ක් ධන දෙක වෙනවා. ඉලෙක්ට්‍රෝන දෙක. ඒතර ඔයා මේ දෙකම හොයන්න ඕන ඇනෝඩ් එක කවුද කැතෝඩ් එක කවුද. එතකොට මේක ධනාරෝපිතයි මේක ඍණාරෝපිතයි. ඒ සේරම ලියවෙන්න ඕනේ. සමස්ත කෝෂ ප්‍රතික්‍රියාවත් ලියන්න මේ දෙක එකතු කරලා. එතකොට මේක හැටියට නම් එන්නේ Fe ධන දෙකයි සින්ක්පත් වෙනවා. Fe ධන දෙක මේ පැත්තෙන් සින්ක් ධන දෙක ධන Fe කියලා එන්න. සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව 3යි. ඊට පස්සේ E සෙල් එකත් හොයන්න ඕන මෙතනින්. E සෙල් කියන්නේ එතකොට E කැතෝඩ් ඍණ E ඇනෝඩ් එක මේක හැටියට නම් කැතෝඩ් එක ඍණ 0.4යි 4 ඍණ 0.76යි. එතන මෙතනින් එනවා 26යි 32ක් නේද? 32ක් 0.32ක් ධන උත්තර වන E සෙල් එකත් හරි. ඔන්නම් පල්ලෙහායින් කෝෂ අංකනයක් ලියන්න පුළුවන්. කෝෂ අංකනය ලියනකොට අපි දෙන්නේ දකුණු පැත්තට ලියන්නේ. අපි මේක මේ ලවණ සේතුවක් තියෙනවා කියලා හිතන්න කෝෂ අංකනයක් ලියන්න. ඉරි කෑලි දෙකක් දැම්ම දකුණු පැත්තට අපි දන්නේ ඔක්සිහරණය වෙන එක. නේ ඔක්සිහරණය වෙන්නේ මෙතන Fe ධන දෙක. මෙතන ඔන්නම් සාන්ද්‍රණය ටික දාන්න. ඊට පස්සේ Fe එනකොට මේක වෙනම කලාපයක් නිසා Fe solid කියලා ලියනවා. වම් පැත්තේ සින්ක් solid ඔක්සිකරණය වෙනවා. සින්ක් ධන දෙකට සාන්ද්‍රණ පද ද්‍රව්‍යය යොදන්න ලියන්න. ඒතර මේ ওই ප්‍රශ්න 8ක් තියෙනවා. ওই 8ටම ওই වැඩේ කරන්න. ඇනෝඩ, කැතෝඩ, ඔක්සිකරණ, ඔක්සිහරණ, සමස්ත කෝෂ ප්‍රතික්‍රියා, E සෙල් සහ කෝෂ අංකනය. ওই වැඩේ පුළුවන් ද කරන්න? මේක තේරුණාද මේ වැඩේ? හරි. මේක හදාගෙන ඉවරලා මැසේජ් එකක් දාන්න කොහොමද තේරුන්නේ නැති මොනවා හරි තිබ්බොත් කියන්න. මේක හදාගෙන ඉවරලා මැසේජ් එකක් දාන්න මට. පළවෙනි එක විතරක් හරි. ඊටු ටික ගෙදරින් කරන්න ඕනේ. හරිනේ. හරි. දැන් ඕකේ තව ඉතුරු ප්‍රශ්න මෙතන 8ක් තියෙනවා. ඔය 8ම කරන්න ඕන. කරලා මට මේ උත්තර ටික දාන්න. එතකොට ඔතනින් ওই කෝෂ කියන කොටස ඉවරයි. තව විද්‍යුත් විච්ඡේදනය තියෙන එකත් හරි පොඩි කොටසක් තියෙන්නේ. හරි. ඊට පස්සේ මේ ටියුට් එකේ ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ ටික කරන්න පුළුවන්. මේ ප්‍රශ්න ටික මේ ඔහොම කොලයක ලියා ගන්නවද? මොකද මට මේ ඕක මෙහෙම කියනකොට ලියා ගන්න එක ලේසි. ඒක ලියා ගන්න කොහොමද මේ කොලයක මේ පළවෙනි ප්‍රශ්නේ පුළුවන්. හරි. පිටුව 21 පළවෙනි ප්‍රශ්නේ. ඊට පස්සේ කරන්න ප්‍රශ්න ටිකක් පිළිවෙලක් කියන්නම් එතකොට ලේසි. හරි ඊට පස්සේ මෙන්න මේ ප්‍රශ්නේ ලියාගන්න මේක 29 පිටුවේ 8 කියලා දාලා තියෙන මේ ප්‍රශ්නේ. හරි 2016 A level ප්‍රශ්නේ ඔක 29 පිටුවේ 8 ඊට පස්සේ 9 ඊළඟ පිටුවේ ඊට පස්සේ 32 පිටුවේ 13
මේකත් පුළුවන්. හරි. 28 පිටුවේ 7 කියලා තියෙන මේක ඉතුරු කොටස එහා පැත්තේ පිටුවේ තියෙන්නේ. ඒකත් පුළුවන්. මෙන්න මේකත් පුළුවන් 25 පිටුවේ 16. ඒකෙම මෙන්න මේ කොටසත් පුළුවන්. හරි. 28 පිටුවේ ඔව් මේ 7 කියලා මෙන්න මේක. හරි. මේක 7 කියලා තියෙන එක. මෙන්න මේකත් පුළුවන්. මේ හරි. මේ උඩින්ම තියෙන මේක 2011 වගේ ප්‍රශ්න මේකත් පුළුවන්. හරි. ඒකට අංකයක් නෑ. ඒක යවුල තියෙන්නේ. මේ කලින් පිටුවේ තියෙන එක. 27 පිටුවේ 5. 27 පිටුවේ 5. ඊට පස්සේ මේකත් පුළුවන් 16 මේ 25 පිටුවේ 16 17 නම් බෑ. ඊට පස්සේ මෙන්න මේකත් පුළුවන්. එක කියලා තියෙන එක. ওই ටික හදන්නකො මේ try එකක් දීලා ওই ටික හදලා ඉවර කරන්නකො මොන හරි අවුලක් තිබ්බොත් බලන්න ළඟ සතියනකොට වගේ ඉවර කරන්න. හරි. ඉවර කළා හදලා දාන්නකො මුලින් අර මේකේ තියෙන ටික හදලා හැම එකෙම ඔය ප්‍රශ්න ටිකම තමයි අහලා තියෙන්නේ. හරි. ලොකු ප්‍රශ්න අහලා නැහැ. හරි. එහෙනම් මේ අදට මෙතන නවත්තන්න. හරි.